guys අද challenge එක තමයි මම බොනවා වගේ දෙගුණයක්. මෙයාට බියර් බොන්න තමයි තියෙන්නේ වේගෙන්. කියන්නේ මුලින්ම බොන එක්කෙනා තමයි අද දිනන්නේ තරගින්. මම එක බියර් එකක් ඩෙලිවර් කරන්න කලින් මෙයා මේ බියර් දෙකම බොන්න ඕනේ. ඒක තමයි challenge එක. තරගයේ නීතිය තමයි මේ කප් එකට දාන්න තමයි බොන්න ඕනේ. කප් එකට දාගත්ත බිව්වා. මම හිතුවා පොඩි ස්ටොප් වොච් එකක් විතර ලෑස්ති කරලා තියෙනවා. ටයිම් එක බලමු කොච්චර යනතර. හදිස්සියක් වුණොත් ඉතින් ඔය පොඩි අප්පිරියක් වගේ આવුත් කන්න මේ කොමෙහෙකුත් තියෙනවා. मेरा कटा दूँ गाइस मैं कट कर अभी वीडियो है बढ़िया बिस्कट में बनाती है ना मैं आज ना बनाती है आई वाला पेन अच्छी रहा हम तो अभी बियर कट ना करता हूँ स्टार्ट किया मेरे में जानो राइट ये ना ये ना कटा करने लोग को स्टार्ट करा यहाँ हारी दे කඩන්න කියන්නේ ඉතින් හරි කිව්ව ගමන් රත්ත දාගත්ත ලිව්වා. හරිනේ? හරි. ඉන්න guys එහෙනම් 1 2 3යි. biar dari karena ya guys sini ini biar dah ini bang biar nanti nama भी बोलना ya ini cara lagi kalau warna kotak kalau biar ya seperti itu yang kaki tadi ada mari imat tu kan kali video ki mari imat tu na tadi ada mereka ini විනාඩි දෙකයි කොල්ල දානවා. kalau baru benar kan ගෑස් නේ මන්න දවල්ටත් කාලේ නේ. චෝ. අවන්නේ. warna paling kan මේ මෙච්චර ඉබ්බන්න බොනවා කියලා දැනගත්තොත් ලයින් එකෙම අපි මෙහෙම බොනවා කියලා දැනගත්තොත් එහෙම ලයින් එකෙම ඔව් බියර් ගානේ නෙමෙයි ta bedunya ini gara-gara ini gitu jangan nama
කොහොමද මොන්න නිලා කෑට? පොඩ්ඩක් බලපිනන මාළේ මේක බොද්දි. කයින්ද බලලා මොකද ගන්න? දෙන්නේ බලලායි. කියන්නේ පරාද වෙන්න සිද්ධ වුණා. අර මොලාවගේ කියලා තප්පර 4යි මේ සප්පර විනාඩි 4යි විනාඩි 4යි වැදිලා වැදුන්නේ නෑ බං ඊගාවෙන් හදන්න කොහමද මේ ඊගාට උරාගෙන නැහැ තාම හරියට ඔයා කියන්නේ මේ දුන්නා මානේ නෙමෙයි අර නිකන් බොයිපම් කරනවා මේ ඉවරයි මේම දාන්නේ දන්නේ කට්ටිය කියන දේ තඩියට දෙනවම තමයි අතල්ලක් දෙන්නේ කියලා. ඇත්තද කතාව? දැක්කා ඒවා දෙනවා කමෙන්ට් එකක්. මෙහෙම. මෙහෙමයි. ඉන්නවා යක් බියර් දැන් බං විශේෂයෙන් මෙහෙම ගහන්න නැහැ නේ. සිදු ගියම්. හරි කවි ඔබ මේ කතා කර ඉන්නවා මේ චැලෙන්ජ් එකට ඇවිල්ලා. පස්සේ අදහන්න මම දැන් බොනවා. බලමු කොච්චරලා කෙල්ල බියර් කෑන් දෙක ගන්නවද? මට විනාඩි 4යි නේ බියර් කෑන් දෙක ගන්න. කෑන් එක ගන්න. තව විනාඩි 8න් ගන්න දෙකම. එතකොට මම දෙකක් ගහනකොට වඩා ස්පීඩ් ගහලා හිතා ගන්න පුළුවන්. විනාඩියට වෙලාවලින් ෆෝන් එකක් ගන්න දෙන්න. මිලිලීටර් 3-4ක් වෙනවා ගන්න. ඊළඟ මොකද කමාල් ගහන්නේ නැහැ. ඊළඟ අරක්කුව ගෙනෙමින් ගෑස් එකදී. ගෑස් එකයි. බංගා ගායි. කොහේද? බයිට් වල. මම ගිලවිල බයිට් එක කරනවා. ගිලවිල බයිට් එක කරනවා නම් ගිලවිල බයිට් එක නෙමෙයි මම කාරත් නෑ මේ මම නම් බඩු කාලේ ඉන්නේ. උදේ කෑවරපස් නෑ නෑ බඩගින් ඉන්නේ. අට්ටබඩේ ඉන්නේ. කට්ටි ගිරින තඩියට දෙනවද අතල්ලා දෙන්නේ කියලා. ගොඩක් ඉන්න හදලා දෙන්න. තාම දුන්නේ නැද්ද? ඔව්. Lion Bistrom. ඒ කියන්නේ මා ලස්සනයි. ඉස්සර ඉඩේ ලස්සනයි. එහෙමද? ඒ බලමු මේ මොනවද තියෙන්නේ කියලා බීපන් ඉන්නේ ඉක්මනට. ගොඩක් ඉන්නනේ. මේ ක්ලිනික් කරනවා. මෙයා කියයි ඉතින් මම හැම එකම කියනවනේ. මම යාර කිව්වා මේක නම් මොකක්ද ඉඩ බොන. ඒ කියනවා yes includes malted barley. hops කියන්නේ මම guys අනිවාර්යෙන් දාන්න බීර් මල් කියන්නේ. බීර් මල් දැම්මොත් බීර් ට්‍රැක් එකෙන් තමයි බීර් ගතිය එන්නේ. කියලා තමයි. මේ බීර් එක නවතයි දවුරට. මොකද ලංකාවේ ගොඩක් අය ගහන ලයින් එක. මම වීඩියෝ එක පටන් ගන්න කලින් කිව්වනේ මම පරදිනවා කියලා. නෝනම විශ්වාසයෙන් මම කියන අංගෙත ඔබ ගහයි කියලා නේද? බෑ බියර් බොන්න බෑ. ඒ බියර් එකේ මේ සීනිතුනේ මේ වීදුරු වල දාගන්න කියලා. කියන්න බෑ. වීදුරු වල ඉක්මනට දාගත්ත ගියහම ඉක්මනට දාගත්තාම බියර් අඩුයි එන්නේ පෙර වැඩි කියනවා. ඒක දාන සිස්ටම් එකක්. ඒක දාන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක දැම්මොත් එම විනාඩි ගානක් ගිහින් ඉවරයි. නෑ නේ ඒ සිස්ටම් එක දාගත්තම මම බියර් එකෙන් ටක් ගාලා මේ වැඩි ප්‍රමාණයක් දාගත්ත එකයි නේද? පුළුවන්. ඔව් එහෙම දාලා මේ මැල කරලා දාන්න ඕනේ. එල කරලා දාන්න ඕනේ. හැබැයි එහෙම සීන් එකේ සෙරිව ගැහුවට පස්සේ ගෑස් එක තියෙන්නේ මොකද ගෑස් එක බං අර මේකේ රැදිලා තියෙනවනේ එළියට යන්නේ නැතුව. මේකේ තියෙනවා. අර කෙලිම හැදුවම එළියට යනවා.
වාසියවල දෙකම තියෙනවා. වාසියවල නම් දින බලපින අම්බායි. ගහනවා. පොඩ්ඩක් ඉන්නකො. බියර් එක හැබැයි ආතල් එකකින් හිමින් ගියව ඕනේ. ඔව් දැන් මේ දැන් වල විනාඩි 8යි 4 අපෝ ගණන් නැහැ. විනාඩි 9ක් විතර ගිහලා. හරි ඉතින් එහෙම තමයි මම ඕනවට මේ චැලෙන්ජ් එක පොඩ්ඩක් අමාරුයි කියලා. ඔයාලා guys ඉස්සරහට කමෙන්ට් එකක් දාන්න කියන්නේ මේ චැලෙන්ජ් එක ගැන කියලා. ඔව් චැලෙන්ජ් කරන්න කියන්නේ අමාරු දාන්න ඕන කියන්න එපා. අමාරු කරනවා චැලෙන්ජ් එක. මේකනේ ගහන්නේ. අප්පට. පොඩක් තියනද නායි? කියනවා තමයි ඉතින් මොන විදිහට බොන්නේ පොඩ්ඩක් චැලෙන්ජ් එක වා චැලෙන්ජ් එක දෙල්ල ඉවරයි. මම දින්න කියන්න බෑ ඉතින් මෙහෙම එකයි නෙරුනේ. දෙක ගන්න තමයි. මම හිතුවම ගහයි කියලා ඒක මම මේ වගේ චැලෙන්ජ් එක ලෑස්ති කරේ. මම හිතුවා මම එකක් ගහද්දිම බොන විදිහට දෙකක් ගහන්න කියලා. බලන්න ඉක්මනට බොනවද? බෑ බියර් එක බොන්න බෑ. බියර් එක ගෑස් එකත් එක්කනේ ඉන්නේ. හරි. ඊළඟ චැලෙන්ජ් එක මේකයි. ඊළඟ වීඩියෝ එක හරිද? අර පාන් එක නෑ පාන් ඇඩ් කරනවා. මේකට ඉදිරියේ දින චැලෙන්ජ් එක. මම කාලක් ගහද්දිම භාගයක් ගහන්න ඕනේ. අරක්කුනේ. අරක් කරා. කාල් කියනවා. ගාලට මම පරිපරක් කියනවා. මම කාලක් ගන්නවට භාගයක් දෙනවා. වල නියන්නේ බොන්න බෑ කියන්නේ. වා ජාති මම භාගයක් ගන්නවා. මම කාලක් ගහද්දිම භාගයක් ගන්නවා. පුළුවන්ද? මේක මෙහෙමයි. මෙහෙම මේ බයිලා බෑ. හරි. ඔය ඉන්නේ මම තාම උත්තර දුන්නේ නැහැ. උත්තර දෙන්න. සෝඩා දෙනවද තරම්? ඔව්. සෝඩා ලිමිටඩ්. දාලා ගහන්න දී. අපි කරලා බලමු. මෙහෙමයි. මට කියන්න බෑ මම ගහයිද කියලා. කරලා බලමු. බලමු. ගායිස් ඊළඟට කාලට භාගය අභියෝගය. කරලා බලමු. මේ බියර් එක නම් පොඩ්ඩක් අමාරු වැඩිද. ලයන් බියර් එකද ටයිගර් බියර් එකද? ටයිගර්. ඈ? ටයිගර්. ටයිගර්ද? ටයිගර් පට්ට මේ ලයින් එක වැඩි ගහන්න පුළුවන් ටයිගර්. කාර්බන් ආස්බර්ග් එක තමයි ඉතින් බියර් වලින් හොඳම. ඒ වගේ මේ ටයිගර් එක බොන්න පුළුවන් තුබිට. ටයිගර් මැලේසියන්නේ. දැන් මේක කූලුන් නැතුව බොන්න අපිරි. මේක ඕගයි මේ. ඕ කූල් නෑ මේක අයිනා. ඉතරහක් වෙනවා. අපි ගේටි කූල් එක තිබ්බා. දැන් කූල් එක ගිහිල්ලා. කූල් නැතුව බියර් ගන්න බෑ. නිම් සීලෙක තියෙනවා. ලයින් එකට තිත්ත ගතිය තියෙනවා මේක වෙනවා. නම් ටයිගර් තමයි. මම නම් ඉස්සෙල්ලම ගහන්නේ කැමති කාල්ස්බර්ග් කියලා. කාස්බර්ග් එක තමයි හොඳම. කාල්ස්බර්ග් අපිට පොලිටියක් තියෙනවා. ඒක මේකදී පහට ලස්සනක් තියෙනවා. තදක ඊයේදී. බරි ගන්න. පොඩ්ඩක් ඉන්නකෝ අනන්න. ගායිස් අපිට කියන්න බැත්නම් මෙයාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා දැන් 100ක් පන්නලා තියෙන්නේ කියලා. ඔව් සබ්ස්ක්‍රයිබර්ස් 100 වෙන්නවා. ඇත්තටම සතුටින් මට ඇත්තටම පට්ට සතුටින් මට. මොකද මේ මම YouTube channel එක පටන් අරගෙන දැන් දවස් 5ක් විතර යනවානේ. ඔව් සතියක් විතර තමයි. ඔව් සතියක් විතර ගිහින් සබ්ස්ක්‍රයිබර්ස් 100 දැන් ආවා. يعني guys ආයෙ මොකුත් නෑ අලුතෙන්ම අපි ඊමේල් එක හදලා අලුතෙන්ම channel එක හදලා අලුතෙන්ම brand new පටන් ගත්ත channel එකක් ගෑවින්නේ. එළින්ම සතියෙන් ආව 100ක් නේ සාමාන්‍ය මෙහෙමයි. YouTube කරන අය දන්නවා. يعني 100ක් එකපාර ගන්නේම අමාරුයි. පස්සේ නම් ඉතින් දවසට 100ක් විතර එන අවස්ථා තියෙනවා. එහෙම නෙමෙයි මම කියන්නේ. අර YouTube එක ආරම්භ කරාම එක දෙන්නා තුන් දෙනා එහෙම තමයි බං කියන්නේ මුලින් එන ප්‍රමාණය හරිම අඩුයි. ඔව්. ඒ කියන්නේ සතියෙන් 100ක් කියන්නේ ඒක වටිනවා. ඇත්තට මම මෙයත් එක්ක වීඩියෝ කරලා අද උදේ පොඩ්ඩක් ෆෝන් එක ගන්න බලද්දි සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බේ මගේ 52ක් වගේ. ඊට පස්සේ අද දවල්ට 12 වෙද්දි බලද්දි 80 ගාන පන්නවා. ඔව්. ඊට පස්සේ තව විනාඩි 35ක් විතර යද්දි 100 පන්ලා ඉවරයි. මේවා වෙලා යනවා. ඉතින් ඔයාගේ කතා කරන්න කිව්වට පස්සේ ඉතින් මම කතා කරන්නේ නැහැ. මේක ගන්නවා. ස්ටොප් එක කතා කරන්නත් කියලා. ස්ටොප් එක දාලා දෙරපු හොද්දෑ. කියන 80 ගානක් තිබ්බා. 80 ගානක් තිබ්බ කියන්නේ දැන් 80 ගාන තිබිලා මේ විනාඩි 35ක් විතර ඇද්දි 100 ගැහුවා. ඔව්.
මම ඔයාලට කතා කරලා කිව්වේ ඔව්. මේමයි මේ සබ්ස්ක්‍රයිබ් කරලා 100ක් මේවා කරා කියලා. ඔව්. ඇත්තටම මට පට්ට සතුටුයි. මෙහෙමයි. මේ චැලෙන්ජ් එක නෙමෙයි මම ඇත්තටම මේ මට පට්ට සතුටුයි. මගේ YouTube channel එක පළවෙනි YouTube channel එකමයි. ඔව්. මං හිතුවේ අම්මෝ මාසයක් දෙකක් තුනක් කියලා දැයි ගිහලා සබ්ස්ක්‍රයිබ් ගාන වැඩි කරගන්න ඒක නම් මම channel එකට අරින්නේ නැහැ. මං කරා යනවා ඉස්සරහට වීඩියෝ. දැන් ඒක ඇත්තටම සතුටුයි දැන් 100 පනලා ඉවරයි. අනේ ගහන්න අමාරුයි නේ මොනවා විශ්ීනේ මොකද මට බොන්න බෑ මේ බියර්. බියර් එක ඉගෙන මට ගියා. අමද ගහ මොනවද ඔය? එහෙම ඉක්කොන්න බොන්නේ කොයිද බියර් බොන්න බෑ නේ. අරක්කු බිව්වට බියර් බොන්න බෑ නේ. හරි මේ අරපියන් දෙ කියනවනේ. හොඳ. කාලට භාගෙ. මෙයාදී එක channel කියනවා. අරුත් මම කියන්නේ මම දැක්කම මම කියනවා. වර බ්‍රෑන්ඩ් එක ගන්නවා. මොකද්ද මේ බ්‍රෑන්ඩ් එක? අපි ඉතින් බලලා ඉන්නේ මොනේ ඒක ගියන්න ඔයාලා බලන්න ඉතින් ඔයාලට දැනගන්න පුළුවන්. සර්ප්‍රයිස් එකක් කරමු. දැන් නම් ගන්නේ මට පොඩි චිල්ලක් එනවා මේ. හරියයි. පඩු වැඩ කරනවා. වැඩ කරන්නේ අත දිස්සනගෙන. ඉවරනේ මොක ගහන්න ගන්න මට ගිලා දරෝ ඔක් කරන්න පුළුවන්. අපරාමයට. right. මට හරි. දැන් කාලා ගිහලා දිනවාට නාඩි 15 කිලද? නාඩි 15 විතර ගිහලා තියෙනවා 15යි තප්පර 20 ගණන් ගිහලා තියෙනවා ගහන්න. ඔව් නේද? නේද? අන්තර්ගතයෙන් වියට්නාම් අමාරු. ඒක දැන් වාර්ජන ඇටැක් එකකින් බලන්න කාලර භාගයන්නේ ඈ? කාලර භාගයන්නේ මම කාලක් ගහද්දී ඔය ජතින්ම බ්‍රෑන්ඩ් එකෙන් භාගයක් ගහන්න ඕනේ. තමයි අපි ඔය අරක්කු ගේන්නේ. මම කරේ අරක්කු අපි දන්නේ නැහැ මේ බාරට ගිහින් බලන්න ඕනේ. මම කරේ අරක්කු වර්ගයක් ගේනවා. මම කාලක් ගහද්දිවා ඥාත දැන් මෙයාට බියර්නේ බොන්න බෑ කියන්නේ. කියන අරක්කු බොන්න පුළුවන් නේ. ඒකෙන් බාර ගහන්න දැන් හරිනේ. ඒ චැලෙන්ජ් එකක් දෙනවා. ඊට කලින් සමහර මේකේ පාන් රාත්තල් දෙකේ අභියෝග එන්න පුළුවන්. මොකක්ද අවුල නැහැ. රයිට්. එහෙමයි. දැන් කඩේ දාවදී බ කමෙන්ට් වලින් අන්තරම රෙස්පෙක්ට් කරනවා කට්ටියම මට සපෝට් එකක් දුන්නා. අනිවාර්යෙන්. මේ මම ඒකට අදවතින්ම සුබ පතනවා. මේ කට්ටියට මම හැමෝටම පට්ට ආදරේ. හරි. අනිවාර්යෙන්. එහෙනම් අපි වීඩියෝ ඉවර කරමු නේ. වීඩියෝ කරමු. හරි. එහෙනම් guys අදට යනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් හම්බෙමු. අපි දෙන්නකම මෙයාගේ ෆ්‍රන්ට් සචියා YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මග්ගත් කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි ඉතින් ඊළඟ වීඩියෝ හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝටම ජය වේවා. මම පුස්තන්නේ පරිස්සමෙන්